මේ තියෙන මේන් සක්ෂන් එකක ගේට් වෑල් එකක් ගලෝපු පොකට් එක මේ තිනේ වෑල් එක ගලෝපු ඩ්‍රයිඩොක් එකෙදි සාමාන්‍ය මේ සක්ෂන් වෑල් ඔක්කොම ගලවලා හෝල් කරලා ක්ලීන් කරන්න ඕන මේ මැද තියෙන සීස්ට්‍රේන එක එතන පහල තියන්නේ අර කලින් මම පෙන්න්නපු ගලෝපු වෑල් එක පොකට් එක මේ තියෙන සීස්ට්‍රේන එක ගැලවට පස්සේ ඔයගලන්ට පේන විදිය මේකේ ඔය දෙපැත්තෙන් හිල් දෙකක් පේනවනේ ඔය පේන්නේ එක බටර්ෆ්ලයි වෑල් එකක් ඒක අනිත් ඒ පැත්ත තියෙන ෂිප් සයිඩ් එකට ඒකේ අනිත් පැත්ත කෙලිම C එකට තමයි ඕපන් වෙලා තියෙන්නේ මෙතන මේ තියෙන බටර්ෆ්ලයි වෑල් එක ඒකේ ස්පින් එක කැඩිච්ච නිසා අපි අලුතෙන් වෑල් එකක් දැම්මා මේ ගලවපු ස්ට්‍රේන එක ඒකේ ගොඩක් පානකල්ස් එහෙම බැඳිලා තියෙනවා පේනවනේ ඉතින් මේ දෙක හොඳට සුද්ධ කරලා ක්ලීන් කරලා ගත්තට පස්සේ මේ විදියට තමයි තියෙන්නේ මේ ස්ට්‍රේන එකේ බොඩි එක මේක අපිට ගලවලා අයින් කරන්න උනා මොකද මේකේ තාඩුව ගොඩක් තුනී වෙලා තියුනේ ඔය එකේ උඩින් පේන පොඩි පයිප්ලයින් එක ෆ්ලාන්ජ් එකකුත් එක්ක තියෙන්නේ ඒක තමයි යා වෙන්නේ එහුණානේ සද්දේ ඔන්න ඔය විදියට ගෑස් කටින් කරලා තමයි මේක ගලවලා එළියට ගත්තේ ෆ්‍රේම්ස් කීපයක් එහෙම කපන්නත් උනා අපිට හොඳටම තුනි වෙලා තියෙන තාඩුව ඉතින් මේ ස්ට්‍රේන එක හරහා තමයි නැවේ කූලින් සිස්ටම් හැම එකකටම සීවෝට ගලාගෙන යන්නේ ඉතින් හොඳටම තියෙන්න ඕන කම්පොනන්ට්ස් තමයි මේවා ඒවා වෙන්න ප්‍රධානම හේතුවක් තමයි හරියට නිසි පරිදි නිසි කාලෙදී සින්ක් ඇනෝඩ්ස් රීප්ලේස් නොකරපු එක ඉතින් අපිට අලුතෙන්ම ස්ට්‍රේන එකක් දාන්න වුණා මේකට මේ වෙන්නේ අලුත්ම ස්ට්‍රේන එක